මෙන්න මේ විදියට හරියට රූබික් කියුබ් එකක් හදන්නේ කොහොමද කියලා දැනගන්න ඕනද? එහෙනම් මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. right පියවර අංක 1 තමයි අපි හැම වෙලේම රූබික් කැටයක් අල්ලගන්නේ මෙන්න මේ සුදු පැත්ත උඩ පැත්තට තියෙන. يعني සුදු එක උඩට තියෙන. ඒතකොට තමන්ගේ පැත්තට ඕන එකක් තියාගන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ අපි ඉස්සරලාම මේකේ හදාගන්න ඕනේ මෙන්න මේ උඩ පැත්තේ සුදු පාට ක්‍රොස් එක. එහෙම නැත්නම් මෙන්න මේ කතිරය. හරි. ඔය කතිරය හදාගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. හැබැයි මම මේ පොදු ක්‍රමයක් කියලා දෙනවා ඔයාලට හැමෝටම ලේසි වෙන්න. ඒ තමයි දැන් මෙතෙන් එන්න ඕන පාට මොකද්ද? උඩට සුදු වගේම මේ පැත්තට තැඹිලි එන්නත් ඕනේ. මේ පැත්ත ගත්තොත් එහෙම මෙතෙන්ද සුදු වගේම මෙතෙන් එන්න ඕනි කොළ. මෙතෙන්ද සුදු වගේම මෙතෙන් එන්න ඕනි රෝස. මෙතෙන්ද සුදු වගේම මෙතෙන් එන්න ඕනි නිල් පාට. හරි. එතකොට ඒක හදාගන්න අපි කරන දේ තමයි පොදු ක්‍රමය මේ හැම වෙලේම මැද සුදු තියෙන එකක් නේ මෙතෙන් එන්නේ. එහෙනම් මැද සුදු තියෙන එකක් හොයාගන්න ඕනේ. හරි. මේ මැද සුදු තියෙන එකක් නේ. එයාව යවා ගන්න ඉරෙන් යටට. ඒ කියන්නේ මෙන්න මේ සුදු පැත්තට විරුද්ධ පැත්තට යවා ගන්න. ඒක යවා ගන්න විදිහක් බැලුවොත් එහෙම මෙහෙම කරා. දැන් තියෙන්නේ සුදු මැද මේ පැත්තේනේ. එයාව යටට යවා ගන්න. දැන් ඔන්න මෙන්න මෙයා තියෙන හරියටම මෙයාට විරුද්ධ පැත්තේනේ. හරි. ඊට පස්සේ මේ පැත්තට සමාන වෙන පැත්තට එනකන් මෙහෙම කරක ගන්නවා. රෝසනේ. ඊට පස්සේ 1යි 2ක් කරකනවා. දැන් මෙන්න ගානටම සුදුත් හරි රෝසත් හරි. ඊට පස්සේ මෙන්න මෙතන සුදු එකක් තියෙනවා. එහෙනම් එයාව යනවා ඉරෙන් යටට. මතක තියාගන්න මෙයාව ඉරෙන් යටට යවද්දී අර අපි හදාගත්ත එකන කැඩෙනවනේ. ඒ හින්දා මෙයාව ඉරෙන් යටට යවලා ඒක පැත්තකට දාලා ආපහු මෙයාව තිබ්බ තැනම ගේන්න. ඒතකොට මේක වෙනසක් වෙන්නේ නැහැ. අරය යටටත් ගිහිල්ලා තියෙනවා. හරිද? ඊට පස්සේ යට සුදු තියෙනවා. මෙන්න මේ පැත්ත ගානටම සමපාත වෙලා. එහෙනම් කරන්න දෙන්නේ 1යි 2ක් අරග ගන්න එක විතරයි. ඒතකොට මෙන්න සුදුයි කොළයි හරි. ඒ වගේම මෙතන තියෙනවා එකක්. එයාව යව ගන්නත් විදිහක් තියෙනවා. ඒ තමයි මෙයාව මෙතෙන්ද දාලා මෙයාව යවනවා පල්ලෙහාට. ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. මේ දෙක කැඩුන්නේ නැහැනේ. ඒක කැඩුනොත් එහෙම ආපස්සට ගන්නත් දැනගන්න ඕනේ. right. ඊට පස්සේ මෙන්න සුදු තියෙනවා. එයාව ගේනවා මේක සම්පාත වෙනකන්. ඊට පස්සේ 1යි 2ක් හරි. ඊට පස්සේ මෙන්න තැඹිලි සුදුයි. ඒක ඕනනම් අපිට පල්ලෙහාට දාලා අය දෙකක් උඩට ගන්නත් පුළුවන්. නැත්නම් මෙහෙමනේ තිබ්බේ. ඇත්තටම දැන් මේක මෙහෙම කරත් ඒක ගානටම සම්බන්ධ වෙනවා. ඒතකොට කතිරයක් හදාගන්න ක්‍රම ගොඩක් තියෙනවා. මේක තමයි පොදු ක්‍රමය. පියවර අංක 2 විදිහට අපි කරන්නේ මෙන්න මේකේ මෙන්න මේ උඩ හතර හදාගන්න එක. උඩ හතර හදාගන්නේ නිකම්ම හදන්නත් බෑ අපිට. ඒ තමයි මෙතන හදාගන්න එක නා උඩ සුදු වෙන්න ඕනේ. මේ පැත්ත කොළ වෙන්නත් ඕනේ. මේ පැත්ත රෝස පාට වෙන්නත් ඕනේ. නිකම්ම හදන්න බෑ. right. ඒක හදද්දි මම පොදු ක්‍රමයක් කියන්නම් ඒකටත්. ඒ තමයි අපි හැම වෙලේම මේ පැත්තට හරි මේ පැත්තට හරි කියන්නේ උඩ මෙහෙනේ. right. පල්ලෙහාම තීරුවේ දකුණු පැත්තේ කෙළවරට හරි වම් පැත්තේ කෙළවරට හරි සුදු එකක් එන විදිහට බලන තියනවද කියලා. හරි මේක තියෙනවනේ. මේක තියෙනවා නම් අපි හැම වෙලේම කරන්නේ යට තියෙන්නේ නිල් නම් දකුණු පැත්තට නිල් එන එකක් හදාගන්න. මෙහෙම තියෙද්දි මේ පැත්ත සුදු මේ පැත්ත නිල් නම් මේ පැත්තේ නිල් එන විදිහට හදාගන්න. ඒ කියන්නේ මෙයාව කරකනවා මෙතෙන්. අන්න දැන් නිල් තියෙනවා. යට නිල් නම් මේ පැත්තෙත් නිල්. එහෙම තියෙනවා කියන්නේ අනිවාර්යෙන්ම මෙන්න මේ තැඹිලි එක තමයි මෙතන තියෙන්නේ. හරි. මෙතන සුදු තියෙනවා නම් යට නිල් නම් දකුණු පැත්තට මැද නිල් එන එකක් හදාගන්නවා. ඊට පස්සේ කරන දේ තමයි මෙන්න මේකව පල්ලෙහාට ගේන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මේ සුදු එකව ගිහිල්ලා හේතු කරනවා මෙතෙන්. හරි. ඊට පස්සේ මෙයාව උඩට අරන් යනවා. ඒතොර ලස්සනට මෙන්න අර නිල් පාටයි තැඹිලි පාටයි සුදු පාටයි සම්බන්ධ වෙලා තියෙනවා. හරිද? තව එකක් ගමු අපි මෙතන ගමු. මේ පැත්ත යට කොළ සුදු එකක් මෙතන තියෙනවා. යට කොළ තියෙන්නේ. එහෙනම් යට කොළ නම් දකුණු පැත්තට කොළ එන විදිහට හදාගන්න. ඒක හදාගන්න කොහොමද? එකක් කරයි යනවා. දකුණු පැත්තේ කොළ නෙමෙයි තැඹිලිනේ. තව එකක් කරයි යනවා. ඔන්න කොළ සෙට් වුණා. යටත් කොළ දකුණු පැත්තෙත් කොළ. එහෙම වුණාම මේක තමයි උඩ. මෙයාව ගේනවා ඉරෙන් යටට. මෙයාව අරන් ගිහලා එතෙන්ද සම්බන්ධ කරනවා. මෙයා උඩට අරන් යනවා. ඒතකොට ලස්සනට මේ කොළයි රෝසයි සුදුයි සෙට් වෙනවා. හරි. ඊට පස්සේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක පල්ලෙහාට ගන්න ඕනේ. මේක පල්ලෙහාට ගන්න නිකම්ම බෑ. ඒක පල්ලෙහාට ගත්තොත් මේ උඩ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ හින්දා කරන්නේ මෙහෙමනේ තිබ්බේ. එයාව පල්ලෙහාට අරගෙන මෙයාව පැත්තකට දාලා මෙයාව ආපහු සෙට් කරනවා තිබ්බ තැනම. නැත්තම් දැන් මේක විතරනේ වෙනස් වුනේ.
නේද? මේක විතර වෙනස් කරන්න ඕන. ඒක වෙනස් වුණා. හැබැයි තවත් ප්‍රශ්නයක් තියෙනවා. එයා ගිහිලා තියෙනවා ඉරෙන් යටටම. ඊට පල්ලෙහාටම. එයාව අය හදාගන්න වෙනවා. ඒකට කරන්න තියෙන දේ තමයි මේකත් හදාගන්න එකවරම හැදෙනවා මේකින්. හැබැයි මෙයාව පල්ලෙහාට යවුවා. හරි. ඒ කියන්නේ මෙහෙම තිබ්බ එක මෙයාව මෙහෙට යවුවා. මේක වෙනස් වුණානේ. මෙයාව වෙනස් කරලා ආපහු මෙයාව හිටපු තැනටම යවන්න. හරි ගානට ඔන්න එකක් මෙතෙන්ට මතු වුණා කොහෙන් හරි. ඊට පස්සේ මොකද ගන්න ඕනේ දැන්? මේ පැත්ත සුදු නම් යට එකව බලනවා නිල්. නිල් නම් මේ පැත්තට නිල් එන්න ඕනේ. මේක සුදු වෙලා මේක නිල් නම් මේ පැත්තට නිල් හදාගත්තා වගේම මේ පැත්ත සුදු වුණොත් යට නිල් නම් වම් පැත්ත තමයි නිල් හදාගන්න ඕනේ. එහෙනම් කරකනවා එකක්. බලන්න මේ පැත්ත නිල් නම් මේ පැත්තත් නිල්. කියන්නේ යට නිල් නම් මෙයත් නිල් ආවා. එහෙනම් මොකද ගන්නෙ? මෙයාව පල්ලෙහාට ගෙනල්ලා මෙයාව එතෙන්ට සෙට් කරලා උඩට අරන් යන්න. දාන්න සෙට් කරනවා. තව එකයි ඉන්නේ. ඒකයි ඉන්නේ මෙතන. එහෙනම් මොකද ගන්න ඕනේ? යට තැඹිලි. එහෙනම් තැඹිලි තියෙන පැත්තට හරව ගන්න. යට තැඹිලි නම් දකුණු පැත්තේ තැඹිලි ඉන්න එපා. දැන් දකුණු පැත්තේ ඉන්නේ රෝස. හරියන්නේ නැහැ. මෙතෙන්ට ගත්තා. යට පැත්තේ හරි මේ පැත්තේ ඉන්නේ නිල්. හරියන්නේ නැහැ. ගත්ත මෙතෙන්. යටත් තැඹිලි දකුණු පැත්තෙත් තැඹිලි. හැම වෙලෙම උඩ මේක. එහෙමනම් මොකද කරන්නේ? මෙයාව පල්ලෙහාට ගෙනාවා. මෙයාව සම්බන්ධ කරා උඩට අරන් ගියා. ඒ කියන්නේ දැන් ඔන්න ඔයාලට සුදු පැත්ත සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරලා තියෙනවා. ඊට පස්සේ පියවර අංක 3 ඒ තමයි දැන් ඔයාලට බලද්දි මේක පේනවා මේ ලස්සනට මේ පේලි කියන්නේ පළවෙනි පේලියම පළවෙනි තීරුවම හරියට හැදලා තියෙනවා. එහෙනම් අපිට දැන් හදාගන්න ඕනි මේ මැද එක්කන කොහොමද හැදලා තියෙන්නේ. එහෙනම් අපි හදාගන්න ඕනි මෙන්න මේ 1යි 2යි 3යි 4යි කියන මෙන්න මේ කෑලි 4. හරිද? ඒ කෑලි 4 හදන්න නම් හැම වෙලේම අපිට ඊට සරල දෙයක් තින්නේ පොදු ක්‍රමයක් මම කියලා දෙන්න. මෙන්න මෙයාට සමාන පාට එකක් කරකනවා. හරි. දැන් මේක සම්පාත වුණානේ. ඊට පස්සේ බලනවා අපි යට තියෙන පාට. දැන් යට තියෙන කොළනේ. ඔය කොළ එන්න ඕනි දකුණු පැත්තටද වම් පැත්තටද කියලා බලන්න. දැන් මේ පැත්තේ තියෙන්නේ නිල්. මේ පැත්තේ තියෙන්නේ කොළ. ඒ කියන්නේ මෙයා එන්න ඕනි මේ පැත්තටනේ. මෙයා මේ පැත්තට එන්න ඕනි නම් එයාට විරුද්ධ පැත්තට කරකනවා. හරි. කියන්නේ මෙයා එන්න ඕනි මේ පැත්තට. කියන්නේ කොළ තියෙන්නේ මේ පැත්තනේ. මේ කොළයක එන්න ඕනි මෙතෙන්නේ දකුණු පැත්තටනේ. එහෙනම් වම් පැත්තට කරකනවා. ඊට පස්සේ මෙයාව මෙතෙන්ට ගේනවා. කියන්නේ වම් පැත්තනේ දැන් මෙයාව මේක සම්පාත කරනවා. සම්පාත කරාට පස්සේ අපි බලනවා යට තියෙන්නේ කොළ. මේ කොළ කියන එක එන්න ඕනි මෙතෙන්ද මෙතෙන්ද කියලා බලන්න. ඒ කියන්නේ කොළ තියෙන්න ඕනි මෙතෙන්ද නෙවෙයිනේ. වම් පැත්තට නෙවෙයි දකුණු පැත්තට. එහෙනම් මෙයාව දකුණු පැත්තට යවන්න නම් අපිට කරන්න වෙන්නේ මෙයාව වම් පැත්තට යවන්න. හරිද? ඊට පස්සේ මෙයාව පල්ලෙහාට ගේන්න. එයාව ආපහු යනවා වමට. ඊට පස්සේ මෙයාව උඩට අරන් යන්න. ඊට පස්සේ මෙයාව ගේනවා මෙතෙන්ද. ඊට පස්සේ තමයි කල්පනාවෙන් වැඩේ කරන්න ඕනි. මේ දෙක අල්ලගෙන දෙකම යවනවා පල්ලෙහාට. හරි. ඊට පස්සේ මෙයාව ගේනවා මෙතෙන්ද. ආයෙත් අර දෙකම යට ගේනවා මෙතෙන්. හරි. ඒතකොට මෙන්න ගානටම සම්බන්ධ වෙලා තියෙනවා. තව එකක් කරමු. අපි බලන්න දැන් මෙයාව ගෙනලා වැඩක් නැහැ. මේ කහනේ කහ ඉන්න ඕනි යටනේ. එයා වැඩක් නැහැ අපිට. අපි බලන්නේ මෙන්න මේ පාට දෙක කහ නැතුව පාට දෙකක් තියෙනවා. මේක. මේක අය කරකන්න දෙයක් නෑ ලස්සනට සම්බන්ධ වෙලාම තියෙනවා. හරි. මෙයාව ගත්තොත් එහෙම නිලොයි රෝසයින් තියෙන. එහෙනම් රෝස කියන එක යන්න ඕනි දකුණු පැත්තට නෙවෙයි වම් පැත්තට. එහෙනම් මෙයාව යවනවා දකුණු පැත්තට. ඊට පස්සේ මේ පැත්තෙන් එකක් පල්ලෙහාට ගේනවා. ආයෙත් යවනවා මෙහෙට. මෙයාව යවනවා උඩට. ඊට පස්සේ දැන් මෙයාව ආපහු ගෙනල්ලා මෙතන සම්බන්ධ කරනවා. කරලා ඉවරලා මෙන්න මේ දෙකම අල්ලගෙන එකක් පල්ලෙහාට යවනවා. ඊට පස්සේ මෙයාව උඩට ගෙනල්ලා මේ දෙකම අල්ලගෙන මේට කරනවා. හරිනේ. ඔන්න සම්බන්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් අපි බැලුවොත් එහෙම මේකත් හරි මේකත් හරි මේකත් හරි මෙයා සම්බන්ධ වෙලා නෑ හරියට. හරිද? මෙයාව සම්බන්ධ කරන්න ඕනි. මොකක්ද දෙන්න ඕනි? මෙතන තැඹිලි මෙතන නිල් එහෙම එකක් තියෙනවද කියලා බලන්න. මේ තියෙන්නේ. එහෙනම් මෙයාව ගේනවා මෙතෙන්. හරි සම්බන්ධ කරලා. දැන් තැඹිලි එක එන්න ඕනි මේ පැත්තටනේ.
යන්න ඕනි දකුණට නම් අපි යවන්නේ වම් පැත්තට. මෙයාව පල්ලෙහාට ගේනවා, තවත් එකක් යවනවා, මෙයාව උඩට යවනවා, මෙයාව හිටපු තැනට ගේනවා. ඊට පස්සේ අර දෙක යට පිටිපස්සේ තියෙන දෙකම අල්ලගෙන එකක් කරකනවා. ඊට පස්සේ මෙයාව සම්බන්ධ කරලා ඒ දෙකම අල්ලලා ආපස්සට ගේනවා. දැන් මෙන්න ලස්සනට උඩ තීරු දෙකම හැදිලා තියෙනවා. ඔයාලා හදලා ඉවරනට පස්සේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් අපිට ඇත්තටම මේ පැත්ත රෝස වෙලා යට කහ තියෙන එකක් අදාළ වෙන්නේ නැහැ. කොහොමත් කහ තියෙන ඒවා අපි අදාළ කරගන්නේ නැහැ මේකට. හේතුව කහ එක කොහොමත් යටනේ ඉන්න ඕනේ. එහෙනම් ඒක අදාළ නැහැ. අපි හැම වෙලේම බලන්නේ මොකද්ද? මෙන්න මේ පැත්ත හදාගන්න. මේ පැත්තට කවදාවත් කහ එන්නේ නැහැ නෙමෙයි. මේ දෙක කහ නැහැ. මේ දෙන ගත්තොත් කහ නැහැ. මේ දෙන ගත්තොත් කහ නැහැනේ. හරි. මේකේ හැබැයි වෙන්න ඕනේ මේක ගැලවිලා අනිත් පැත්තට දෙන්න ඕනේ. ඒ වගේ වෙලාවට අපි කරන්නේ මේක ගලවන්නත් අපි අර දැන් කරපු ක්‍රමයම තමයි පාවිච්චි කරන්නේ. ඒ තමයි මෙයාවනි පල්ලෙහාට ගේන්න ඕනේ. අපි හිතනවා මෙන්න මෙතන තියෙන එකෙක් බොරුවට හිතනවා මෙතන දානවා කියලා. මෙතන තියෙන එක මෙතන දාන්න මොකද කරන්නේ? මෙයා මෙහෙට අරන් ගියා. මෙයාව පල්ලෙහාට ගෙනාවා. තව එකක් අරන් ගියා. මෙයාව යවුවා උඩට. ඊපස්සේ මෙයාව ගේනවා තිබ්බ තැනට. ඊපස්සේ දෙකම අල්ලලා යවනවා මෙහෙට. ඊට පස්සේ මෙයාව සෙට් කරලා ආපහු තිබ්බ තැනට ගියා. දැන් ඔන්න මෙතන තිබ්බ එක ගැලවිලා කොහෙට හරි ගියා. අපි බලනවා කොහෙද කියලා. මෙන්න මෙතනනේ. දැන් ඔන්න තැඹිලි කොළයි තියෙනවා. හරිද? එහෙනම් එයාව ගේනවා සම්පාදන තැනට. මෙන්න තැඹිලි සම්බන්ධ වුණා. තැඹිලි සම්බන්ධ වුණාට පස්සේ අපි බලනවා කොළ එක යන්න ඕනි වම් පැත්තට නෙවෙයි දකුණු පැත්තට. එහෙනම් එයාව යවනවා වමට, පල්ලෙහාට ගේනවා, තව එකක් යවනවා, උඩට ගන්නවා, හිටපු තැනට යවලා අර දෙකම යවනවා. යවලා මෙයාව සෙට් කරලා උඩට ගන්න. ඔන්න දැන් ආපහු මේක ගානටම සෙට් වෙන උඩ තීරුවයි යට තීරුවයි දෙකක් තීරු දෙකක් දැන් සමානයි. පියවර අංක 4 ඒ තමයි අපි දැන් ගද්දී මෙන්න මේකේ පළවෙනි තීරු දෙකම ලස්සනට හැදිලා තියෙන්නේ. රයිට්. පියවර අංක 4 විදිහට අපි හදා ගන්නවා මෙන්න මේ පල්ලෙහා පැත්තේ එල් අකුරක්. කියන්නේ කැමති විදිහට එල් අකුරක්. මේක නැත්නම් මෙහෙම එල් අකුරක්. නැත්නම් මෙහෙම එල් අකුරක්. සමහර වෙලාවට ඔයාලා හදාගෙන නැති මේක එල් අකුරක් හිටිනවා. හැබැයි මේක නම් ඇවිල්ලා නැහැ. ඔයාලා හදන එකේ සමහරවිට එකපාරම ඉන්නත් පුළුවන්. ඇවිල්ලා තිබ්බොත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඇවිල්ලා නැත්නම් මේ පියවර කරලා ඉන්න ඕනි. කියන්නේ එල් එක හදාගෙන ඉන්න ඕනි ඊළඟ පියවරට යන්න. මෙන්න මේ දේ. මෙයාව ගේනවා පල්ලෙහාට. මෙයාව අර යනවා මෙහෙට. මෙයාව අර යනවා උඩට. හරිද? ඊට තව එකක් මෙයාව අර යනවා මෙහෙට. ඊට පස්සේ මෙයාව පල්ලෙහාට ගෙනල්ලා දැන් දෙකක් මෙහෙට ගේන්න එපයි. දෙකක් අරන් ගියානේ. එකයි දෙකක් අරන් ඇවිල්ලා උඩට අරන් යන්න. හරි. දැන් බලමු එල් එකක්. දැන් මෙන්න එල් එකක් හැදිලා තියෙනවා. ඊට පස්සේ පියවර අංක 5 ඒ තමයි දැන් එල් අකුර හදාගත්තනේ. එල් අකුර හදාගත්තට පස්සේ මෙන්න මේ පැත්ත සමපාත කරගන්න. ඒ කියන්නේ අපි අරන් යනවා රතු තියෙන පැත්තට. දැන් මේ පැත්ත සමපාත කරන්නේ එල් අකුරකුත් තියෙනවා. එහෙම තිබ්බට පස්සේ ඒ සමපාත දැන් හැම වෙලේම සුදු උඩේත් සම්පාත වෙලා දැන් තියෙන්නේ සුදු උඩ සම්පාත වෙලා තියෙන්නේ එල් අකුරක් තියෙනවා. මේ පැත්ත අල්ලගෙන හැම වෙලේම සුදු උඩේත් ඊට පස්සේ කරන්නේ තමයි මෙයාව පල්ලෙහාට ගෙනල්ලා මෙයාව උඩට යවනවා. මෙයාව එකක් මෙහෙට යවලා ආපහු මේක උඩට යවලා මේක පල්ලෙහාට ගන්න. දැන් උන මෙතන තිබ්බ සුදු මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. ඒක ගේනවා දෙකක් මේ පැත්ත දකුණු පැත්තට. හරි දැන් උන දකුණු පැත්තේ සුදු. ඒක ආපහු මෙතන සෙට් කරන්න අපි කරන දේ තමයි මෙයාව ගෙනල්ලා මෙයාව උඩට යවලා මෙයාව මැදට ගෙනල්ලා ආපහු තිබ්බ විදිහටම හදනවා. හරි. එතකොට මෙන්න ක්‍රොස් එකක් ඇවිල්ලා තියෙනවා. ක්‍රොස් එක හදාගත්තට පස්සේ අපි බලනවා මෙන්න මේ පැත්ත සමපාත කරගන්න. හරිද? ඒ කියන්නේ එකක් මෙහෙට ගෙනාවොත් නෑ. මෙයාව ගෙනාවොත් නෑ. මෙයාව ගෙනාවොත් මේ පැත්ත නම් හරි. මේ පැත්තත් හරි. මේ පැත්ත හරි නෑ. මේ පැත්තත් හරි නෑ. එහෙම වුණොත් හරි ගියපු දෙපැත්ත තියෙනවනේ. ඒ කියන්නේ මේ පැත්තත් හරි දැන් මේ පැත්තත් හරි. හැබැයි හරි ගියපු දෙපැත්තක් තියෙනවනේ. හරි. හරි ගියපු නැති දෙකේ ඒ කියන්නේ මේකයි හරි ගියේ නැත්තේ. ඒකේ දකුණු පැත්ත අත තියෙන එක. ඒ කියන්නේ මෙයානේ ඒ පැත්තට හදා ගන්නවා අපි. හරි. මේ පැත්තට හරව ගන්නවා. දැන් මොන මේකත් හරි, මේ පැත්තත් හරි, මේ පැත්ත හරි නෑ, මේ පැත්ත හරිත් නෑ. ඕයි හරි නැති උන දකුණු පැත්ත අල්ලගෙන ඒත් සුදු උඩට තියෙන්නේ. අපි දානවා අර එල් අකුර හදා ගන්න අපි දාපු ක්‍රමේම ආපහු. ඒ කියන්නේ එකක් පල්ලෙහාට, එකක් මෙහෙට, අය උඩට
ඊට පස්සේ එකක් පල්ලෙහාට මෙයාව අරගෙන දෙකක් ගෙනල්ලා උඩට යව. හරි. ඒ කරලා බලනවා එකක් කරකලා මොකද වෙන්නේ කියලා. ඔන්න එකක් කරකුවා. දැන් ඔන්න නිල් හරි, රතුත් හරි, කොළත් හරි, තැඹිලිත් හරි. මේක ගොඩක් ළමයිට ගැටලුවක් වෙන තැනක් තමයි හදාගෙන යද්දී සමහරවිට මෙන්න මෙහෙම එනවා. ඒ තමයි ක්‍රොස් එක හදාගත්තට පස්සේ මේ පැත්ත හරි, ඊට විරුද්ධ පැත්තත් හරි. හරිද? හැබැයි මෙයයි හරි නෑ. හරි. ඒ කියන්නේ අපි අර කතා කර ඉස්සරලා එක ළඟ තියෙන දෙකක්නේ සමපාත වෙන්නේ නේද? ඒතකොට සමපාත නැති දෙකකුත් එක ළඟ එනවා. ඒතකොට ඒකේ දකුණු පැත්තනේ අපි හදන්න ගන්නේ. මේකේ මුකුත් කරන්න බෑ. අසමාන පැත්තයන් තියෙන. එහෙනම් අපි ඉස්සරලාම් කරනවා කැමති පැත්තක් අරගෙන එන සමාන පැත්තක් හෝ අසමාන පැත්තක් අරගෙන සුදු උඩට තියාගෙන මෙන්න මේකේ කෑලි දෙකක් මාරු කරගන්න. මාරු කරගන්නත් අර කලින් නීතියම තමයි කරන්නේ. එකක් පල්ලෙහාට එයාව යවනවා. මෙයාව උඩට යවලා ආයෙත් එකක් යවලා මෙයාව පල්ලෙහාට ගිහින්. දැන් දෙකක් ගෙනල්ලා ආපහු උඩට යවනවා. ඊට පස්සේ බලන්න මේ පැත්ත ඔන්න හරි. මේ පැත්ත නෑ. මේ පැත්තත් නෑ. මේ පැත්ත හරි. ඒ කියන්නේ ඔන්න දෙපැත්තක් දැන් හරි ගිහිල්ලානේ. මේ රෝසයි සුදුෙන් කහයි තියෙනවා, කොළයි කහයි තියෙනවා. කියන්නේ දෙපැත්තක් හරි. එහෙනම් අසමාන පැත්තක මේ දෙකනේ. මේ දෙන්නනේ. කියන්නේ මේ දෙන්නේ අසමාන දැන්. ඒ අසමාන දෙකේ දකුණු පැත්ත එක අවල්ලගෙන ආපහු ඒ නීතිය දාන්න. 1යි 2යි මෙයා උඩට යවුවා. තවත් එකක් යවුවා. මෙයා යවුවා දෙකක් අරගෙන ඇවිල්ලා මෙහෙට දාලා මෙයාව මෙහෙට ගේන්නේ. දැන් තැඹිලි කහයි හරි, නිලොයි කහයි හරි, රෝසයි කහයි හරි, කොළයි කහයි හරි. ඊට පස්සේ අපි අවසාන පියවරට යනවා. අවසාන පියවරේදී හැම වෙලෙම අපි කහ පැත්ත තමයි උඩට තියාගෙන ඉන්නේ. ඔච්චර වෙලා සුදු පැත්ත තමයි උඩ තියාගෙන හිටියේ. හැබැයි දැන් කහ පැත්ත උඩට හරව ගන්නවා. රයිට්. අපි හැම වෙලෙම මේකෙදි නීති දෙකයි පාවිච්චි කරන්නේ. ඒ තමයි එක්කෝ දකුණත් නීතිය, එක්කෝ වමත් නීතිය. කියන්නේ දකුණත් නීතිය කියන්නේ අපි දකුණෙන් කරකන්න පටන් ගන්නවා නම් දකුණෙන් කරකන්න පටන් ගන්නවා නම් හැම වෙලෙම මතක තියාගන්න මෙයයි විතරයි වෙනස් වෙන්නේ. මේ වම් පැත්තේ තියෙන එක නා වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ අපි වමෙන් කරකන්න මෙහෙම පටන් ගත්තොත් මෙයයි වෙනස් වෙනවා. මේ මුල් එක්කන වෙනස් වෙන්නේ නෑ. ඒක තමයි ඔයා මතක තියාගන්න ඕනි පළවෙනිම කාරණාව. දැන් අපි කහ තමයි උඩට තියාගෙන ඉන්නේ. ඊට පස්සේ බලනවා මෙන්න මේ කොනක එක පැත්තක් කහ පැත්තක් තියෙන සහ එහා පැත්ත සම්පාතලා තියෙන එකක් තියෙනවද කියලා බලනවා. එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් මේක මෙතෙන්ට එන්න ඕනි. කියන්නේ මේ තියෙන රතු මෙතෙන්ට එන්න ඕනි. ඒ කියන්නේ එනවා නම් ඒක සම්පාත වෙනවා. රයිට්. අපි යවනවා දකුණත් නීතිය. එකක් යවුවා. ඒක මෙහෙට යවුවා. ඊපස්සේ මේ පැත්තෙන් එකක් උඩට ගන්නවා. ආපස්සට එව්වා. මෙයා පල්ලෙහාට යවුවා. මෙයාවත් එව්වා. එයාව පල්ලෙහාට යවුවා. මෙයාව මෙහෙට එව්වා. හරිද? ඕකට තමයි අපි දකුණත් නීතිය කියලා කියන්නේ. බලන්න දැන් මේ මුල්ල හැදිලා තියෙනවා. උඩට කහ ඇවිල්ලා තියෙනවා මෙතන. හැබැයි මේ පැත්ත සමපාත වෙලා නැහැ. එහෙනම් මේක හරියන්නේ නැහැ. ඒ වගේම මේක හරියන්නේත් නැහැ. මේක හරියන්නේත් නැහැ. ඒ හින්දා අපිට ඕනනම් පුළුවන් මේ කහ එක මේ පැත්තට මේ පැත්ත කොළනේ. ඒ කොළ එක මේ පැත්තට එනවනේ මෙහෙම දැම්මොත්. දැන් දානවා වමත් නීතිය. 1යි මේක මෙහෙට යවුවා. මෙයා උඩට මෙයා වෙනස් කරගන්න නැතුව මෙයාව කරන්නේ මෙයාව යවනවා මෙතෙන්ට. ඒතකොට මෙයා මෙතෙන්ට යනවා. මෙයා මෙතෙන්ට එන්නේ. ඒතකොට මෙයා වෙනස් කරගන්න බැරි හින්දා අපි ආයෙත් වමත් නීතිය දානවා. හැබැයි මෙහෙම තියලා වමත් නීතිය දැම්මොත් මෙයා මෙතෙන්ට ගිහිල්ලා මෙයා මෙතෙන්ට ගිහිල්ලා මේතන ඉන්න එක මෙතෙන් එනවා. මෙයා වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අපිට වෙනස් කරන්න නැතුව ඉන්න ඕනේ මෙයානේ. ඒ හින්දා අපි මෙයාව අල්ලගෙන මෙයාට වමත් නීතිය දානවා. මෙයාට වමත් නීතිය දැම්ම කියලා කියන්නේ මෙයා මෙතෙන්ට යනවා, මෙයා මෙතෙන්ට යනවා, මෙයා මෙතෙන්ට එනවා. මෙයා වෙනස් වෙන්නේ නැහැ. මොකද මෙයා වෙනස් කරන්න බෑ. අපි දැන් හැදිලානේ ඉන්නේ. එහෙනම් වෙනස් කරමු. රයිට්. දැන් හරි. මෙයා ගානටම සෙට් වෙලා. මෙන්න මේ වගේ දෙපැත්තක් හරි ගියොත් ඊට පස්සේ තියෙන්නේ පොඩි සරල නීතියක්. දැන් මේ දෙපැත්තක් හරි ගිහිල්ලා මේ දෙපැත්ත විතරක් වෙනස් වෙන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ එකම එක දෙයයි. දැන් මේක මීට වඩා සාර්ථකයි මේ දෙපැත්ත හරි ගිහිල්ලා මේ දෙපැත්තට එකම පාට තිබ්බනම්. හැබැයි පාට දෙකක් නම් තියෙන්නේ. මේ කරන වැඩේ දෙපාරක් කරන්න. එච්චරයි. බලන්න. මේ පැත්තට අල්ලගෙන සමාන වුණු පැති දෙක තමන්ගේ පැත්තට තියාගෙන දකුණත් නීතිය එකපාරක් දානවා. ඊට පස්සේ
ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත අල්ලගෙන ගන්න. මේ පැත්තට විරුද්ධ පැත්ත කියන්නේ මෙයානේ. ආයෙත් දකුණත් නීතිය දානවා. හරිද? ඊට පස්සේ වමත් නීතිය දානවා. හරිද? ඔන්න දැන් අර කිව්වා වගේ මේ දෙපැත්ත සමානලා මේ පැත්ත එකම පාටට ඇවිල්ලා තියෙනවා. තැඹිලි පාට දෙකක් තියෙනවා. හරිද? දැන් කලින් තිබ්බේ පාටවල් දෙකක් නේ, දැන් එක පාටක් කියලා තියෙනවා. එහෙනම් ආයෙත් අපි කරපු දේ කරනවා. මොකද්ද? දකුණට එකක් දානවා. සර්. මොකද අපි කරන්නේ? ආයෙත් දකුණට එකයි අනිත් පැත්ත හරවලා දානවා. right. දැන් මොකද ගන්න තියෙන්නේ? right. ඔන්න එකම පාට දෙකක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් සරලයි කරන්න තියෙන්නේ. දකුණු නියම එකක් දානවා. හරිද? ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත අල්ල ගන්නවා. ඒ කියන්නේ තැඹිලි දකුණෙන් එකයි. හරි. ඊට පස්සේ ඒත් එකම වමෙන් එකයි. එච්චරයි නේ. તો ලස්සනට ඔයාලට කැටේ හැදිලා තියෙනවා.